විශ්වාස කරන්න ගෝණවල සුනිල් කියන මැරයා 1975 තමයි ගෝණවල සුනිල්ට දඬුවම නිම කරන්නේ අවුරුදු 10ක්. අවුරුදු 17ක සැන්ඩ්‍රා පෝල් කියන වෛද්‍යවරයෙකුගේ දිනයක් දූෂණය කරා. දාන අපීල් එකක්. අපීල් එක විභාග කරන්නේ අවුරුදු ගානකට පස්සේ 1981 මැයි මාසේ. එම තීන්දුව එනවා. එම තීන්දුව ඇවිල්ලා ගෝණවල සුනිල් වැලිකඩ හිරගෙදරට යනකොට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කතා කරලා කියනවා එක රැයක්වත් ගෝණවල සුනිල් කියන්න බෑ. වැලිකඩ හිරගේ ඇතුලේ. අද හැන්දෑවක් කියන්න ඕන නිලධාරීගේ කාමරය කියලා. ඒක බැහැ කියපු රත්නවීර රණවීර කියන බන්ධනාගාර නිලධාරියා ඒ රැයම මාරු කරන යාපනයේට. එක රැයක් හිටියේ නෑ ගෝණවල සුනිල්. ඊට පස්සෙන් දැන් නිදහස් කරනවා. නිදහස් කළා මොකද කරන්නේ? ගමට යනවා. අලියෙක් පිටියේ තමයි ස්ත්‍රී දූෂකයා ගමට යන්නේ මතක තියාගන්න. අලියෙක් පිටියේ අටෙක් පිටියේ නැගලා යන්නේ. ගිහිල්ලා රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් කැලණිය ග්‍රාම උදේ සභාපති කරනවා. මුළු දිවයිනටම බලපාන පරිදි සමාදාන විශ්චකාර කරනවා. මෙන්න මෙහෙමයි දේශපාලනය වුණේ. මෙහෙම තමයි